පිළිවෙලක් ගන්න නෙවෙයි. මේ රටේ මිනිස්සුක මේ සිංහල ඉස්කෝලවල ගහන්නේ නම් ස්කෝල් කරා. මේ රටේ ගහන්න යන සිංහල පාසල් වලින් මඩකඩ එක සිංහල ඉස්කෝලේ තියෙන අම්පාර මහා කියන්න අපි සාමකාමී වාරයේ මේක කරගන්නවත් රණ්ඩු කරගන්නවත් නෙවෙයි. මේක දැන් සිවිල් ආරක්ෂක කට්ටිය ගන්නවා කියලා කියනවා. ඒකෝර මේ අපි ඉල්ලන්නේ මේ පාසලේ මේ දරුවන්ට මේ ඉස්කෝලේ පත්තුම් දෙන්න කියලා. අධ්‍යාපන ඇමතිතුමිය අපි සාකච්ඡාවේ මම ඉන්නේ දෙන්න කියලා කැමති වුණා. දැන් මෙහි ප්‍රශ්නේ තමයි තියෙන්නේ. අපි අධ්‍යාපන සාකච්ඡා කරන්න තිබ්බේ ඒ මූලික සාකච්ඡාව එතකොට මේගොල්ලෝ කිව්වා මේ මධ්‍යම රජයෙන් ගන්න කැමති මෙහෙන් ඕකේ කියලා නැහැ තාම. ඒක අග්‍රාමාත්‍යතුමිය කියන මෙහෙන් අනුමැතිය ඇවිල්ලා නැහැ කියලා තාම. ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒක මොකද ගැටලුවක් නැහැ මම. මේ කවුද ජීවන